මිනිස්සු කියන්නේ වෙනස් වෙන සෙවනැලි වගේ. කවදාවත් හැදෙන්නේ නැති මිනිස්සු එක්ක පෑහෙන්න යන්න එපා. දේශානි සහ ඉසුරුගේ ආන්දෝලනයට අවසානයේ ඉසුරුගේ කලින් පෙම්වතිය තරින්දි ප්‍රනාන්දෝ දැන් කියන දේ. ජනප්‍රිය රංගන ශිල්පී ඉසුරු ලොකු හෙට්ටිආරච්චි සහ දේශානි නිහාරාගේ ආදර සම්බන්ධය බිඳ වැටීම හේතුවෙන් ඊයේ දිනයේදී දේශානි තබා තිබූ දිගු සටහන සමාජ මාධ්‍ය කළඹා තිබුණා. බොහෝ පිරිසක් ඉසුරු ලොකු හෙට්ටිආරච්චිට දොස් නගා තිබුණේ මේ ආකාරයෙන්. අම්මා තාත්තා හොඳට උගන්නලා හොඳ ජොබ් එකකුත් කරද්දි 2.50 මිනිහෙක් හින්දා ඔක්කොම අත්හැරියා. දැන්වත් ඔයාට ඇත්ත තේරෙන එක ලොකු දෙයක්. වැදගත් විදියට රස්සාව කරගෙන හිටිය නම් ඉවරයි. ඔය ටික වෙයි කියලා තමයි අච්චර මිනිස්සු බැන්නේ. ඉසුරු වගේ මිනිහෙක් පස්සේ යන්න තරම් ඔයා වැටිලා නෑ. ඒත් ඉතින් ඉසුරු කියන්නේ හොඳ අතීතයක් තියෙන මනුස්සයෙක් නෙමෙයි. ඒක නොදැන යාළු වුණා කියන්න බෑ. ඔයා මොක වුණත් ෆීල්ඩ් එකේ හොඳ දුර ගමනක් යන්න පුළුවන් කෙනෙක්. එමෙන්ම ඉසුරුගේ කලින් පෙම්වතිය වූ තරින්දිද සටහනක් තබමින් පවසන්නේ මෙවන් කතාවක්. හැදෙන්නේ නැති මිනිස්සු ළඟින් හිමීට ඈත් වෙන්න. කවදාවත් හැදෙන්නේ නැති මිනිස්සු හදන්නම බෑ. අපිට විනාශ වෙන එක විතරයි වෙන්නේ. අත්දැකීමෙන් කියන්නේ. ආපහු නැවතිලා මුල ඉඳන් පටන් ගන්න. යනුවෙන් ඇය පවසා තිබුණා.